අපි දෙන්නත් එක්ක ආව පොලේ ඒ වුණාට අද මේ චෙරි බ්ලොසම් එකේ දෙවෙනි සතියේ දැන් ගොඩාක් කොහොමත් මල් පිපුණම සතියක් වගේ තමයි තියෙන්නේ. මේ දෙවෙනි සතියේ මල් ටික වැටලා කියනවානේ හිම වැටලා වගේ හරියම ලස්සනයි. ටිකක් සීතලයි. ඊයේ පෙරේදා වැස්ස නිසා පරිසරය ටිකක් සීතල වෙලා තියෙනවා. ඒ වුණාට මේ මල් වැටෙනවා හරියම ලස්සනයි. මේ දවස් ටිකේ අපි දෙන්න යන ගමන් බයිසිකලේ නවත්තලා විතර චුට්ටක් බලන් ඉන්න නැවැත්තුවා. මාරම ලස්සනයි. මල් වැටිති. හිම වැටෙනවා වගේ. ඔව් ඇස් දෙකෙන් තරම් මේ ඒක කැමරාවට කොහොම පෙනේද කියන්නේ. අපි දෙන්න ටිකක් කියලා මල් බැලුවා. දැන් යනවා පොලේ. පොලට යන්න තමයි හදන්නේ. ඔව් නේද? අපි දෙන්න වැඩි ලස්සනට ඇඳන් ආවෙත් නැහැ. හිතුව නෑ නේ වැස්ස හින්දා මල් මෙච්චර ලස්සනට පාක් එක ඇති කියලා. දවස් දෙකක් වැස්සනේ. බ්‍රහස්පතින්දා දෙකේම යන්න තමයි තියෙන්නේ. ලොකු එක්කෙනෙක් එයා. යන්නේ පුරා මල්ලි හුරුන පාර දිගේ අපි යනවා. අපුරා මල් ඉගිරෙනවාද? මල් වැටෙන පාර. දවස් කීපයක් යනකම් මුගලිත වෙනවා ආයෙ දිගහැරෙනවා. දැන් ඉවරයි කාලේ. මේ ඔක්කොම හැලෙනවා. මේ සුදු පාට මල් జాතියක් එකත් ලස්සනයි. මෙතන හරිම ලස්සනයි. තාම මේ මල් පිපිලා මදිනේ. මොනවද මේවට කියන්නේ නම? අරලිය මල් වගේ ටිකක් ලොකු මලක් නේද? නෙළුම් මලක් වගේ. ඔලු මලක්. කාකෝනේ කාකෝ ඉන්නවා සුදු. බාලේ දෙකෙනෙක් ඉන්නවා පරිසරේ. යා. පාකියන් සෙනගත් නෑ වැඩි නේද? සෙනගත් නෑ. සෙනග කියලා තියෙන මල් වැටිලා කියලා. ඒක වැටිලා නෑ ඇත්තටම. ඒක තමයි ඉහිරෙන්න ගන්න. හෙට වෙදි ඔක්කොම ඉහිරිලා ඇයි? ඔව් හෙට වැටේ නේද? චුට්ටක් කොළ ඇවිල්ලා සමහර කොළ ඇවිල්ලා. කොළ එනවා කියන්නේ ඉහිරෙනවා කියන එක. මල් ටික වැටෙනවා. වැටලා අවසාන වෙනවා. ඊළඟ වසන්තේ තමයි ආය අවුරුද්දක් බලන් ඉන්න ඕන මේ වගේ මල් පිපෙනවා බලන්න. ආයි මල් පිපෙනවා. අවුරුද්දක් බලන්න. අද සීතලයි නේ. මම මේ වීඩියෝ කරන් ගියාට අත් දෙකට මාර සීතලයි. බයිසිකලේ යන හින්දා ඒක දැනෙනවා වැඩි ටිකක්. එතන ඔච්චිල්ලා වදු අරන් තියෙන්නේ. දැන් මල් ගහ යට තියෙන්නේ. හම්බෙල එතන ලස්සන හින්දා එතන. එතන මේ ඔච්චිල්ලා වගේ මල් ගහ පාතර තියෙනවා මේක කල්පනාව. කලින්ම ඔච්චිල්ලා කඩලා දාලා දැන් මෙතන ෆොටෝ ගන්න. අපි මෙතනින් දවසක් කෑවා උදොන්. දවසක් කාලා ගියා.
ඔච්චරමට නල්ලා බෑ. එද්දි ගමුනේ. අපි මේකටත් එහා මාට් එකට ගියාද? මේකටත් එහා මාට් එකට ගියාද අපි? ඔව් ඒකට උඩ දිගම තව එකක් තියෙනවා. තව උඩ එකක් තියෙනවා. ඔව් තව උඩ එකක් තියෙනවා. හරියා. කයිද? මොඩර් කරලා දෙන කඩයක් වගේ. අරන් යන්න දෙන්න. ඔව් එතන කණ්ඩ ඉඩකුත් නැහැ. උදේ චිගේ එක. දවසක try කරන්න. එකක් අපි හදමු. බඩු අපේට ඕන දේවල් ඒ සිජ්ජම තිබුණ එක ටිකක් පොඩි එකක්. තව එහා තියෙනවා ඊටත් වඩා ලොකු සිජ්ජමක්. ඒකට යනවා දැන්. යට මාට් එකක් තියෙනවා. යට මාට් එකක් නේද? පන්තපන්. ගිහින් තමයි බලන්න ඕනේ. ගිහින් බලමු මොනවද කියන්නේ. බයිගේ නතරම් කොහෙද? මොනවද මේ මිරිස් පැලයි? 60 ಜಾති. තරයි ගන්න. එපා. ඒක ගන්න වැඩි මට මට හිතුණට ගන්න. ඊඩි ඩට සෙනග. මොකක්ද ඒ පොලේ නම? චුන්අන්සිලා. කොඩි තුවක්කෝ කියන්නේ චුන් කියන්නේ මුන් ගන්න කොඩි තුවක්කෝ ලංකාවේ කියනවා වගේ. චුන් කියන්නේ ගන්න කියන්නේ. ඉස්සබලලා. ආතල් එකක් දීලා දැම්මේ. ඒකේ වචන ඒකම වෙන්න බෑ. කිම්චි. මේ පොලේ නම් දිගට ඈතට යනකම් එක එක ඒවා ගන්න දිගයි මේ පොල නේ සුදු. ජාති ගොඩේ තියෙනවා. ගොඩක් කියන්නේ එහාට යන්න දිගයි. මස් ජාති මාල් ජාති අම්මලේම ගන්න. හරි. අන්නේ හරි පොඩිකා. වීඩියෝ කර ගියොත් ගන්න වෙන්නේ නැහැ. නවත්ත ඕනේ. මේ වගේ තමයි දිගට මේක එක ඒවා තියෙනවා. කොරෙන් කටේ කෑම තමයි තියෙන්නේ. පස්සේ විතර ටික දෙන්න. දැන් ගිහිල්ලා අපිට ඕන දේවල් ටික ගන්න ඕනේ. कैश ने කලින් බඩු අරගෙන දැන් යන ගමන් තමයි මෙතන ලස්සන මාල් මාකට් එකක් තියෙනවා. මේ බයිස්කල් එකේ